මේ ටාලි එයාගේ නැන්දම්මා තේ එකක් බොන වෙලාවට පැණි බේරෙන කෑමක් හදලා දුන්නොත් මොකද? ඒකට ඉතින් මුලින්ම ඔයා අලුත්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාලා ඒත් එක්කම වතුර ටිකකුත් දාගෙන මේ විදියට හොඳට දිය කරගෙන නැන්දම්ම නටද්දී එන සාලයට දෙක තුනකුත් දාගන්න. හරිද? අපි හදාගත්තේ සුගර් සිරප් එකක් නිසා මේ වගේ දෙහි චුට්ටක් මිරික ගත්තට කමක් නැහැ. දැන් ඉතින් අහන්න එපා දෙහි මිරික ගන්න ඕක පොල් සම්බලක්ද කියලා. පොල් සම්බලක් නිසා නෙවෙයි සුගර් සිරප් එක හයි වෙන්න බලන නිසා. හරිද? සුගර් සිරප් එක හදාගෙන කොහෙට හරි හලාගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ අලුත්ම භාජනයක් අරගෙන මන් දාගත්තු දේවල් ටික දාගන්න ඕන. හරිද? ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ චුට්ට හොඳට කලවම් කරගන්න. මේක ඉතින් රොටි අනන පිටිඩෝ එකක් වගේ අනා ගන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි කිරිපිටි ටිකක් හරි අරගෙන දිය කරලා එමීට මෙන්න මේ වගේ අනා ගන්න. හරිද? ඊට පස්සේ ඉතින් දැම්මගේ නහේ සයිස් එකට මෙන්න මේ වගේ බෝල හදාගෙන පැත්තකින් දාගන්න. ආයෙ ඉතින් අලුත්ම චාච්චියක් ලිපේ තියලා නැන්දම්ම ආසම එන්ජොයි පිරිසිදු පොල් තෙල් ටිකක් තාච්චියට හලා ගන්න. හරිද? දන්නවනේ ඉතින් නැන්දම්මට හදනවා කියන්නේ ඉතින් රහ වගේම පිරිසිදුකමක් තියෙන්න එපා. ඒ විතරක් මදි. කොහෙවත් යන තෙල් එකක් පාවිච්චි කරලා මේක හදලා ඉවර වෙලා උඩු රහ එහෙම ආවනම් කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න තමයි වෙන්නේ. හරිද? ඒක නිසා එන්ජොයි කොකනට් ඔයිල්ම පාවිච්චි කරන්න අමතක කරන්න එපා. හරිද? හරි. දැන් ඉතින් නැන්දම්මගේ මූණේ පාටට වෙනකම් බැදගත්ත බෝල ටික සීනි සිරප් එකේ ගිල්ලන්න. හරිද? එහෙම ගිල්ලලා පැය දෙක තුනක් විතර තියලා නැන්දම්මට උණු කහ ටිකක් වක් කරලා කන්න දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඉතින් නැන්දම්මට මේක අතුරුපසක් විදිහට දෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ පැණි බේරෙන කෑම එක ගැන නැන්දම්ම මොකද කිව්වේ කියලා කියන්න අමතක කරන්න එපා. හරිද?